කියමු දැන් අපිට ගෑස්ට්‍රික් කියලා තියෙනවා. කියන්නේ අම්ල පිත්තය. එතකොට අර්සස් තියෙනවා, බඩ වේලනවා, බඩ පිපෙනවා. එතන හරියට මේ නිරෝගී නෑ වගේ දැනෙනවා. අපි රත් කෙසෙල් කියන්නේ හෘදේ වස්තුවේ ඊටාම ගුණ ඖෂධීය පළතුරක්. රත් කෙසෙල් ගෙඩියකට දොඩම් ගෙඩියක් මිරිකලා දාලා රතු සීනි අරගෙන ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 500 මිලි 500ක් විතර දාලා අවශ්‍ය නම් ලුණු පොඩ්ඩක් දාලා මේක බ්ලෙන්ඩ් කරලා සතියකට එක දවසක් බොන්න. ඒ මනුස්සර කවදාවත් ආම දෝෂ හැදෙන්නේ නැහැ. අනික වර්ණයෙන් බැබලෙන ඔයාගේ ශරීරය. හැබැයි මස් මාංශ වලින් තොරව බොනවා වගේ මට පේන. ඇත්තටම. ඩොක්ටර් ලස්සනයි. ඔය ලස්සනයි. 60ක් වයස. 60. වයස 60 ඉවරයි. පේන්නේ ඔය කොල්ල වගේ. එතකොට මේ තියෙන ගුණේ එහෙම තියෙද්දි මස් කාලා ප්‍රෙෂර් රැදිලා අර වගේ වෙලා ඒ විතර නෙමෙයි අපි හමුදුනේ මස් ටික කාපු මිනිහාට එලෝගනයිල සර්පේ ගහනවා. එහෙමයි. මදුරුව කනවත් වැඩි. මදුරුව කනවා වැඩි. තියෙනවා ඒකනේ. ඒක කොහොම කියනනම් අපි හමුදුනේ. එතකොට කැලේකට ගියොත් අලියෙක් හරි එලෝලවිලා ගහනවා. හැබැයි නිර්මාංශි පුද්ගලයාව හතුරෙක් වගේ අර සත්‍යයට ඉව යන්නේ නැහැ. හැබැයි ඇල්ෆා බීටා කියන්නේ ඒක ප්‍රායෝගිකව මාව පත්තයක් කාලා නැහැ. එහෙමයි. ඔය මේ කියන කතාවේ කඩියෙක් දිමියෙක් කරන්නේ. එතකොට අර සාමාන්‍ය ලේ ගමනේ මධ්‍යව ගලාගෙන යනවා ශරීරයේ මේ බ්ලඩ් සර්කල් එකන්නේ. මේ සර්කල් එක මෙහෙම විකෘතිව ගලාගෙන යන්නේ නැහැ. මනසට මෙහෙම බුබුලු දාලා උඩට ඔක්සිජන් එන්නේ නැහැ. එතකොට වෙන්නේ අපි ඇල්ෆා බීටා කියලා ටික අපි අතක පැත්තෙන් කතා කරන් ටික දුර යනවා. කියන මේ ලේවල තියෙන හෝමෝන පහළ මට්ටමට එනවා. ඒ ආවම අපේ ශරීරයෙන් එළියට මේ එන්නේ හතුරෙක් කියලා සතෙකුට දැනෙන්නේ නැහැ. වැඩි හයියෙන් ඇවිදගෙන ගිහිල්ලා පපුව ගහනවා නම් ඒකත් දැනෙන්නේ සතෙකුට හතුරෙක් වගේ. මොකද හරි පිළිවෙලට ඇවිදලා යනවා ඒකත් වෙන්නේ නැහැ. එතකොට අර වගේ නිර්මාංශ වල අර විදිය පිළිවෙලට ඇවිදලා යන්න පුළුවන් කෙනෙකුට සතා සර්පයා ගහන්නේ නැහැ. නමුත් කසිප්පු ගාලා අරක්කු බීලා අර මේ කළා ඒ වගේ දේවල් කළා කැලේ ගියත් නිකන් හිටියන් මදුරුවක් කනවා පාරේ යන බල්ලත් කනවා එලෝගෙන ඇවිල්ලා ඒ දේවල් වෙනවා. මොකද මෙයාගෙන් පිහිටින තරංග විහිදෙන්නේ සතුන්ට දැනෙන්නේ මේ එන්නේ මට හතුරෙක් කියලා. ඌට හතුරුකම නොකරනවත් දැනෙන්නේ. අමිනුත් විහිදෙනවනේ අපේ පොඩි අර සමහරන පේන සිවුම ඇසුරුන රස්නේ ගතිය. උස්නේ. ඔව්. අර කිවුල කියලා අපි කියන්නේ අර එන්නේ අර එහෙම පාවිච්චි කරන උරුණු තෙල් ගතිය. ඔව්. එතකොට අනිත් එක තමයි එහෙම නිර්මාංශිව ඉන්න ගමන් අපි අද තියෙන හාල් වලට විස ගහලා තිනවා ගුල්ලෝ එන්නේ නැති වෙන්න. එතකොට ගන්න කෙසෙල් ගෙඩියක් අරන් දවස් 5ක් විතර එළිය තිබ්බම කළු පාට ඩොට් ඩොට් තියෙනවා. මොකද අර ගහපු බෙහෙත් වලින් තමයි ඉදිලා තියෙන්නේ. ඒ බෙහෙත් කෙහෙල් මැදේටම අල්ලලා. මේ රසකාරක තමයි හැමතැනම අපිට කන්න තියෙන්නේ. වතුර ටිකවත් අපි බිමට දුන්නේ නැහැ නේ. ඒ කෙසෙල් ගෙඩිය අපේ සතුන්ට කැම දාන උදේට පාන් අරම බැරි වෙලා මේ ගොවගේ කිමිකල් එකක් ගාපු කෙසෙල් ගෙඩියක් දැම්මොත් අවස බැලුවන කාලා නැහැ. ඒක සත්තු කාලා නැහැ. කකුල් දෙකේ කතා කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේකත් මේ මිනිසුන්ට මේ මෙතන මේක ඒගොල්ලන්ට මේක වටිනාකමක් එන්න ඕනේ තව. මේ විද්වත් මණ්ඩලයේ කියන්නේ ඔක්කොම වැදගත්. මේක ඒගොල්ලෝ ලියලා තියාගන්න මේක හොඳයි කියලා ඒ හින්දා තමයි මේකේ වටිනාකම වැඩි වෙනවා මේක කියන්නේ. අපි කුරුඳු කුඩු වෙනල්ලා කෑවට කුරුඳු නැති තැන් වලට තමයි කුරුඳු කුඩු පොතු ගෙනියන්නේ. නමුත් අපේ වත්තේ කුරුඳු ගහ හිටව ගත්තා නම් හාල් කිලෝ එකකට හොඳ මෝරපු කුරුඳු කොළ 4ක් දැම්මා නම් මේකට එන අර විස නැති වෙනවා වගේ විතර නෙමෙයි ආමාශගත තෙල් තැම්පත් වෙන එක බිඳිලා යනවා. උදරේ නෙරා එන්නේ නැහැ. එතකොට බත කැටි ගහන්නේ නැහැ. බත සුවඳයි. රසයි. ඔය අපිට ඇහෙන්නේ ඒ වෛද්‍යතුමනි මේ ඔර කැඳ පැකට් වල මොකද එකක් දෙන කුරුඳු දාලා අද කාලේ ඔය වගේ කතා ඇහෙන්නත් මේ නේද අපි අහන්නත් ආසයි. කුරුඳු ගහකින් ඔච්චර දෙයක් ගන්න පුළුවන් ද කියලා. ඔව් කුරුඳු කොළ එක ගහ පෝච්චියක හරියට ඔකට සාමාන්‍ය සැර කොළ 4ක් දාන්න හාල් කිලෝ එකකට. කවදාවත් ඒ වගේ තමයි පිළිකා ශරීරේ වර්ධනය වෙන්න තන ඒක නතර වෙනවා. ඉතින් මේ ඖෂධ දෙක හරි වටිනවා. මම ඊළඟට මම කියන්නම් එළවලු වල තියෙන ගුණ වටිනාකම ඒවෙන් මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ දේශීව අපිට අරගෙන අපිට නිරෝගීව බැබලිලා ඉන්න පුළුවන්. අර මම කිව්වේ ආයු බල වර්ණ පංච මහා බලයේ තියෙන දේ තමයි නිර්මාංශීව වර්ණ එළවලු සහ වර්ණ පළතුරු අනුභවය.